ෆෝන් එක ස්ලෝද ගේම් ලැග්ගලා ෆ්‍රීස්ලා ක්‍රෑෂ්ලා යනවද හරි ඒක අවසානය කියන්න ඇතියෙන එහෙනම් ඔයත් මේ සිටින් ටික හදාගෙන ඔයාගේ ගේම්ස්වල රියල් ඩිෆරන්ස් එක බලාගන්න හරි බොයිසිට ඔගොල්ලෝ ඔයගොල්ලෝ ෆෝන් එකේ සෙටින් වලට යන්න මචං ඉතින් Redmi වල මචං about phone කියලා දෙනවා මචං අන්න ඒකට යන්න එතෙන්ට ගිහලා යාළුවෝ ඔයගොල්ලෝ ක්ලික් කරන්න OS version එක මචං ඒක හත් පාරක් ක්ලික් කරන් ඊට පස්සේ වැටේ මචං you are on developer කියලා මචං ඊට පස්සේ ඔයගොල්ලෝ යටට ගියාට පස්සේ මචං additional setting වල දිනවා මචං ඉතින් developer option කියලා option එකක් අලුතෙන් ඇවිල්ලා ඉතින් ඔතන තියෙන කිසිම දෙයක් මචං වෙනස් කරන්න එපා මේ වීඩියෝ එකෙන් තොරව මචං කිසිම දෙයක් වෙනස් කරන්න එපා නැත්නම් අපේ ෆෝන් එකට ෆක්ඩ් අප් වෙයි හරිද ඉතින් ඔහොම යටට ඵලයන් ඔහොම යටට යද්දි මචං ඕගොල්ලෝ ඔහොම පහළට යද්දි තව යන්න ඕනේ ඔහොම පහළට යද්දි යාළුවෝ ඔයාලට පේනවා මචං Windows animation scale කියලා මචං ඉන්න එක ඕෆ් කරපන් හරිද ඉන්න එක ඕෆ් කරපන් ඒකට යට එකත් ඕෆ් කරපන් ඒකටත් යට එකක් තියෙනවා මචං ඒ තුනම ඕෆ් කරපන් හරිද ඒ animations එක සේරම ඕෆ් කරපන් ඊට පස්සේ මචං යට තියෙන force 4x msaa කියලා එකක් තියෙනවා මචං ඒකත් ඔන් කරපන් ඒක ඔන් දාගන්න හරිද ඊට පස්සේ ඒකට උඩ එකත් ඔය සිටින් එකත් ඔන් කරගන්න යාළුවෝ ඊට පස්සේ ඔයගොල්ලෝ යටට යද්දි තව ටිකක් යටට යන්න ඕනේ හරිද ඔහොම යටට ඵලයන් එතන තියෙනවා මචං background apps process limit කියලා දෙනවා මචං ඉතින් ඒක ස්ටෑන්ඩඩ් තියෙන මචං ඕගොල්ලන්ට පුළුවන් ඒක process limit එක ඔයගොල්ලන්ට කැමති limit කරනවා මචං ඉතින් 4ක් දැම්මහම මචං ඔයාගේ background එකේ application 4 run වෙන්නේ එකක් දාපුවම එකයි කියනවා game එකක් ගහනවා නම් ඒ game එක විතරයි background එකේ run වෙන්නේ ඉතින් මචං ඉතින් ඒක ඔයාගේ device එකට ගැලපෙන විදිහට ඔයා දාගන්න මචං ඉතින් low device එකක් තියෙන කෙනෙක් මචං ඉතින් background application දෙකක් වගේ දාගන්න එතෙන්ට අනිත් කට්ටිය මචං ඒගොල්ලන්ට ගැලපෙන විදිහට හදාගන්න ඉතින් මෙතන setting ටික ඔච්චරයි යාළුවේ හරි ඉතින් යාළුවෝ ඔයගොල්ලන්ට දැනටමත් ෆීල් නැති ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් ගතියක් තියෙනවා නිකන් apps move වෙන ඒවා එහෙම නිකන් අමුතු ස්පීඩ් ගතියක් තියෙනවා ඔයගොල්ලන්ට දැනටමත් දැනෙනවා මං හිතන්නේ ඒක තව පොඩ්ඩක් අපි ඉම්ප්‍රූව් කරන්න මචං පොඩි software එකක් තියෙනවා මචං Play Store එකෙන් දාගන්න අපි ඒක දාගමු ඉතින් යාළුවෝ ඔයගොල්ලෝගේ Play Store එකට යන්න මචං Play Store කියලා උතන type කරන්න මචං Gaming Booster 4X කියලා මචං ඉතින් 4X කියලා ගහපුවා මචං උඩ එක නෙමෙයි ඒකට යට එකක් තියෙනවා මචං අන්න ඒක install කරගන්න ගැම්මටම හරි මචං ඉතින් අපි මේක ඕපන් කරපුවම ඉස්සල්ලාම පෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එක මචං ඉතින් next දීලා මෙතන එන එකට ඔලෝ දෙන්න ඔයා ඉතින් මෙහෙම තියෙන මචං ඉතින් මේකෙන් වගේ pin එක ඒ වගේ මචං storage එක මචං resolution වගේ ගොඩක් දේවල් මචං මේකෙන් optimize කරනවා ඔයාගේ game වලට අදාළව ඉතින් අපි try කරලා බලමු මචං කොහොමද මේක වෙන්නේ කියලා ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ මෙතන යට තියෙන activate 4x game space කියන එක දෙන්න මචං ඊට පස්සේ මෙන්න මේ වගේ option ටිකක් යනවා මචං නිකම් යනවා ඒක ඊට පස්සේ complete කියලා එනවා මචං ඊට පස්සේ යාළුවෝ මෙතන තියෙනවා GFX tool කියලා මචං ඉතින් ඒක ක්ලික් කරන්න මචං ඉතින් ඒක ඔයගොල්ලෝ resolution එක 1280ට දාගන්න මචං 1280 දාගන්න මගේ ෆෝන් එකේ මම resolution වැඩි හින්දා මම ඒකට දැම්ම ඉතින් ඔයගොල්ලෝ මෙතන FPS full දාගන්න ඊට පස්සේ මචං මෙතන තියෙන graphic කියන එක මචං ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් normal mid එකට දාගන්න මචං mid එකට හෝ ඊට පොඩ්ඩක් අඩුවෙන් දාගන්න graphic ඊට පස්සේ මචං optimize දෙන්න මචං ඉතින් ඊට පස්සේ optimize complete කියලා එනවා හරියට දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මචං ඇප්ලිකේෂන් එක ඇතුළට ගියාට පස්සේ ආයෙත් ඔයගොල්ලෝගේ පින් එක එහෙම අඩු වෙලා තියෙනවා මචං ඒ කියන්නේ ඔප්ටිමයිස් එක වැඩ කරනවා ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් අවසానයි යාළුවෝ ඉතින් වීඩියෝ එක හොඳ නම් මචං අනිවාර්යෙන් like එකු subscribe එකු දාන්න අමතක කරන්න එපා මචං ඉතින් ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවනම් ඒක අනිවාර්යෙන් comment section එකේ දාන්න ඒකට අදාළව මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනවා යාළුවේ ඔයගොල්ලෝ කැමති මොකක් හරි software එකක්ද මොකක්ද ඒ ගැන මට දාන්න මම develop කරලා හරි ඔයගොල්ලන්ට software එකක් ගෙනවා යාළුවේ ඉතින් අදට අපි එපෙනවා bye